ළමයි අද මම මගේ vlog එකෙන් ගේන්නේ මම අද දවස් ඇතුළත කරපු දේවල් ගැන. ඉස්සෙල්ලාම මම අද උදේ workshop එකක් තිබ්බා. ඒකට ගියා. ඒක නිකන් බයෝයි නිකන් තාක්ෂණයි එක්ක තිබ්බ workshop එකක්. workshop එකේ නම තමයි Bio Meets Sports. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒක ගැන කියන්න වචන නෑ. ඇත්තටම එක්සලන්ට්. ඊට පස්සේ මම වර්ක්ෂොප් එකට ඇවිල්ලා මගේ රූම් එක අස් කරා නංගි එක්ක. සෝ නංගි මා ඉතින් අපේ කාමරය අස් කරා. මේක අපේ කිව්වට ඒක මගේ කාමරේ. ඉතින් මට උදව් වුණා. because එයාගේ අල්මාරිය මගේ අල්මාරියයි ෂෙයාරින් එකක් නිසා එයාගේ කාමරේ එක තියෙන්නේ උඩ. වීඩියෝ එකට එන්නත් බෑ කිව්වා මම කොහොම හරි ඉතින් ඇදලා කොහොම හරි ඉතින් එයාව ගත්තා. ඉතින් ස්නැක් ටයිම් එකට අපි ගන්න පස්සේ හොට් බටර් කටර් ෆිෂ් හැදුවා හවස් වෙලා. ඒකම ඉතින් අම්මාලන් ආපු ඩෝනට් එකත් කන ගම ඉතින් ඒක ස්නැක් එකක් තමා. ඒත් අපිට එදාට අරව කන්න ඕනේ කියලා අද දවසට ඒව කන්න ඕනේ කියලා අපිට ක්‍රේවිං එකක් ආවා. ඉතින් ඒකයි ඒක හැදුවේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාගත්තා. මේ ඉතින් මම යූස් කරන දේවල් වොෂ් එක අතරතුරදී. ඕකේ ප්‍රොඩක්ට් දෙකක්ම වගේ මම රටින් ගෙන ගත්තේ ඒවා. ඒත් මම වැඩියම වලින් කැමති ස්පාසිලෝන් එකේ ලිප් ස්ක්‍රබ් එකට. පස්සේ ඉතින් මේ ඉන්නේ අපේ නැටිෂෝ ටික. ඊට පස්සේ මම දවල්ට කාලේ ඉඳේ නෑ. මට දවල්ට බත් කන්න ඕනේ නෑ කියලා වගේ හිතුන හින්දා මම පාන් කෑවා දවල්ට. ගිගේ කල එක නම් මාරම ලස්සනයි. ඒ පාට හරිම ලස්සනයි ඇත්තටම. මම ඒක zoom කරලා රෙකෝඩ් කරේත් ඒකයි. පස්සේ මම ආසයි බටර් එක පැණි දාලා කන්න. ඒ කියන්නේ කිතුල් පැණි දාලා කන්න. ඒක හරිම රහයි. ඔයාලා try කරලා බලන්න. ඒ කියන්නේ බිත්තර ඔක්කොමත් එක්ක නෙවෙයි නිකන් ඒකත් එක්ක විතරයි. කොහොමද මම බල්ලොන්ගෙන් බේරෙන්නේ. ඊට පස්සේ කාමරේට ගිහින් වහගෙන කෑවා. ඉතින් හවස් වෙලා මගේ කියන්නේ කකුලේ කියුටස් වගේක් ගෑවා. ඇත්තටම ඒක හරිම කැත වුණා. හරිද ඒක මගේ අපේ ගෙදර කට්ටිය කිව්වා ඒක නිකන් මං කකුලේ ටිපස් ගාලා වගේ කියලා. ඒ හින්දා මං ඉතින් ඔක ගෑවට ඉතින් මං ආයෙක මැකුවා. ඒක ඇත්තටම හරි කැතයි. ඒක ගොඩක් අච්චාරුවක් වුණා. මට කියුටස් ගන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. මම වයිට් කලර් ගෑවේ මං ආසාර ක්ලීන් ගර්ල් වයිබ් එකට. අර කියන්නේ ගොඩාක් කියන්නේ ස්කින් ඩාර්ක් ගෑනු ළමයි සුදු පාට ගෑවම එයාලට හරි ලස්සනයි. දැන් මං ගෝ ගන්න ගියා මේක හෙන කැත වුණා. මං හිතන්නේ මම ඒ කියන්නේ අර টොප් කෝඩ් එහෙම ගාපු නැති හින්දා වෙන්නේ නැති. I don't know. So anyway අතේ එක ලස්සනට ආවා. අතේ එක හැබැයි කලර් මදි වගේ එකක් දැම්මා.
මං ඉතින් කතර ගාගත කිව්වට පස්සේ කොහොම හරි ඉතින් ලස්සන කරගන්න දැඟලුවා. වැඩක් නෑ මං ගෙදර කට්ටියට පෙන්නම කිව්වා. එයාලා ටිපස් ගාලා වගේ කියලා තනිකර කැතයි කිව්වා. ඊට පස්සේ මම ඉතින් අර කලින් හදාගත්ත හොට් කටර් බටර් ෆිෂ් එක කෑවේ දැන්. මෙයාලා දෙන්නටත් දුන්නා. ඉතින් යාළුවට හැමදේම දෙනවා. ගෙදර සමාජිකයෝ වගේ තමයි. කියන්නේ පවුලේ සමාජිකයෝ සමානයි ගෙදර බල්ලෝ ටික. ඒ වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ රෑ කෑම හැදුවා. අපි මේ අම්මගේ පෝෂන් එක කියන්නේ එයා සෑල්මන් කන්නේ. ඒ හින්දා මං එයාට වෙනම ඒක හැදුවා එයා ෆ්‍රයි එකට දාලා. ඊට පස්සේ ඔය අම්මා තමා නූඩල්ස් එක හදලා දුන්නේ. රෑට කෑවේ ඒක. This little bastard. ඉතින් මේ අපේ සැන්ඩි සින්ඩි කියන්නේ මේ කෙට්ටු එක්කෙනා. සැන්ඩි කියන්නේ අර මහත් එක්කෙනා. එයාලා ඉතින් සෙල්ලම් කරනවා. මේ ඉන්නේ අපේ පූස් මහත්තයා. මේ ඉන්නේ අපේ පූස් මහත්තයාගේ නම ෂේඩි. ඇත්තම හරි කරදරකාරයෙක්. ඉතින් අපි යාට ආදරෙයි. පස්සේ මෙයාලා සෙල්ලම් කරනකන් ඉඳලා ඇඳේ රෙදි දාලා මං රෑට කොණ්ඩක තන්තවා නිදාගන්නේ. ඒත් මේ පාර මම හෙයාර් ට්‍රික් එකක් try කරා. ඒක ඉතින් try කරා. ඒක ඉතින් රිසල්ට් එක එන්නේ අනිත් උදේට. ඉතින් මේක තමයි මගේ vlog එක අද දවසේ. මං හිතනවා මේකත් හොඳ ඇති කියලා. අලුත් vlog එකකින් ඊළඟ පාර හම්බෙමු. bye.